Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් මම අරගෙන ආවා ජේසුත් එක්ක මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මේ දවස් ටිකේ මගේ ජේසුගේ තිබිච්ච කනෙක්ෂන් එක හරිම අඩුයි. ඉතින් මට ඕන වුණා ඒ කනෙක්ෂන් එක බිල්ඩ් අප් කරන්න ආපහු. එහෙනම් අපි කොහොමද ජේසුත් එක්ක මගේ ජීවිතය අලුතෙන් ආපහු පටන් ගන්න කියන එක ගැන කතා කරමු. ඉතින් මුලින්ම කරන්න ඕන දේ තමා බයිබල් එක කියවන එක. ඉතින් උන්වහන්සේගේ වචනය නැතුව අපිට කොයි වෙලාවකවත් හරි මාර්ගය තෝරගන්න බෑ. මොකද සත්‍යත් උන්වහන්සේ, මාර්ගයත් උන්වහන්සේ, ජීවනයත් උන්වහන්සේ. ඉතින් උදේ පාන්දර මම මේ කියවන්නේ ක්‍රියාපොත. ඉතින් මේක කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ආගමනයත් එක්ක කොහොමද අපොස්තලවරු එයාලගේ ගමන පටන් ගත්තේ කියන එක ජේසුස් වහන්සේ තුළ එයාලගේ ජීවිත වෙනස් වෙච්ච විදිහ. ශුද්ධාත්ම ආගමනයත් එක්ක ශනිකයෙන් මේ අපොස්තලවරුන්ගේ ජීවිත වෙනස් වෙච්ච විදිහ හරිම ලස්සනට ක්‍රියාපොතේ පෙන්නලා දීලා තිනවා. ඉතින් අපේ ජීවිතේටත් ශුද්ධාත්මයන් වහන්සේ අත්‍යවශ්‍යයි. ඉතින් උන්වහන්සේගේ ආගමන මංගල්‍යයක් තිබුණා. ඉතින් අනිවාර්යෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ සහාය ඕනේ අපිට ජේසුස් වහන්සේ ගාවට යන්න. ඉතින් කතෝලික අපේ ජීවිතේට නම් කොන්තය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ශුද්ධාත්මයන් වහන්සේට කීකරු වෙන්නේ කොහොමද කියලා අපිට ලස්සනට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් තමයි ජේසු අම්මා. ඉතින් ජේසු අම්මගේ ජීවිතේම තියෙන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේට කොහොමද කීකරු වුනේ, ශුද්ධාත්මයන් වහන්සේට කොහොමද අවනත වුනේ කියන එක ගැන. ඉතින් උදේ පාන්දර අපිට කොන්තයක් කියලා දේව අම්මගේ ආශිර්වාද ඉල්ල ගන්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේට කීකරු වෙලා දවස පුරාවටම ජේසුස් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක ජීවත් වෙන්න. ඉතින් උදේ පාන්දර හැම වැඩක් කරන්නම කලින් ජේසුස් වහන්සේට තන දීලා කොන්තයක් එහෙම කියලා ඔයාට හැමදේම පටන් ගන්න පුළුවන් නම් දවස පුරාවටම උන්වහන්සේගේ ආශිර්වාදය විඳින්න, යක්ෂ පරීක්ෂාවන් වලට හොඳින් මුහුණ දෙන්න වරප්‍රසාදය අපිට ඉල්ල ගන්න පුළුවන් වෙනවා. කොන්තයක් කියලා දෙවමෑණියන්ට පුංචි ආඥාවක් කියන්න දවස පුරාවටම ශුද්ධාත්මයන් වහන්සේට කීකරු වෙන්න අපිට උදව් වෙන්න කියලා. කොන්තෙත් කියලා යාඥා කරලා ඉතින් දවස පටන් ගන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. උන්වහන්සේත් එක්ක තියෙන කනෙක්ෂන් එක ආපහු බිල්ඩ් අප් කරනවා කියන එකේදී යාඥාව, දේව වචනය සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීම කියන එක අනිවාර්යෙන් තියෙන්නම ඕන. උන්වහන්සේ ඔයාට ජීවත් වෙන්න උමාපු පරිසරය ගැනත් මෙඩිටේට් කරන්න අමතක කරන්න එපා. උදේ පාන්දර එළියට ගිහිල්ලා කුරුල්ලෝ, මල් ඒ දේවල් රස විඳින්න. ඉර එළියේ ඉඳන් රස විඳින්න. මොකද හැමදේම ජේසු මැව්වේ ඔයාට ජීවත් වෙන්න ලස්සන පරිසරයක් ලබලා දෙන්න. උන්වහන්සේ මවපු මේ ලස්සන දේවල් ගැන ස්තුති කරන්නත් අමතක කරන්න එපා. ජේසුස් වහන්සේත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය අපි පව් කරන දේවලුත් එක්ක චුට්ට නැති වෙලා යනවා. ඉතින් පව්වලට පුළුවන් අපිව ජේසුස් වහන්සේගෙන් ඈත් කරන්න. ඉතින් පව්කාරකම් නිසා නැතිවෙච්ච අපේ කනෙක්ෂන් එක අලුත් කරගන්න හොඳම විදිහ තමයි කන්ෆෙෂන් එකක්. එහෙම නැත්නම් පාපෝච්චාරණයක් කරන එක. මොකද උන්වහන්සේ පාපෝච්චාරණයෙන් අපේ පව් සමා කරලා අපිට හරිම ලස්සන විදිහට අලුත් කනෙක්ෂන් එකක් බිල්ඩ් අප් කරලා දෙනවා.
ගොඩ කාලෙකින් පාපෝච්චාරණයක් කරපු නැති කෙනෙක් නම් ඔයා ෆාදර්ට ගිහිල්ලා ඒ දේවල් කියලා හොඳ පාපෝච්චාරණයක් කරන්න. මොකද ඒකින් පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. ඉතින් පාපෝච්චාරණයකින් අපිට ජේසුස් වහන්සේ සමාව දුන්නට අපේ තියෙන කාර්යය තමයි එතනින් එහාට ඒ පව් නොකර ඉන්න එක. ඉතින් ඒක තරයේ හිතට ගන්න ඕනේ. මොකද අපි කරන්නේ එකම පව් සෙට් එක. හැමදාම කරන්නේ එකම පව් ටික. ඉතින් ඒක වෙනස් කරගෙන ජේසුස් වහන්සේව ජීවිතේ මුල් තැන කරගෙන ලස්සන ජීවිතයකට යන්න අපිට ආශිර්වාදය ලබා දෙනවා. පව් සමා කළාම හොඳට හිතට ගන්න මම ආපහු ජේසුගේ හිත රිද්දන විදිහේ කිසිම පවක් කරන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ පව ආයෙ කරන්නේ නැහැ කියලා. ඉතින් එහාට වෙනස් වෙන්න පටන් ගන්න. ඉතින් මං ආව කොච්චි කඩේ පල්ලියට. මම කන්ෆෙෂන් කරන්නේ කොච්චි කඩේ පල්ලියේ. මොකද මම පාපෝච්චාරණය කරපු පළවෙනි දවසේ මම පාපෝච්චාරණය කරලා දිව්‍ය පූජාවට සහභාගී වුණා. ඉතින් ඒක ඩබල් බ්ලෙසින් එකක්. ඉතින් මං ඇවිල්ලා කන්ෆෙෂන් කරලා අනිවාර්යෙන් දවල් දිව්‍ය පූජාවටත් සහභාගී වෙලාම තමයි යන්නේ. අද නම් මට ගොඩාක් සතුටු දවසක්. හරිම ලස්සනට මගේ ජීවිතේට ජේසුව ගන්න අද මට පුළුවන් වුණා. ඉතින් හරිම බලවත් දවසක් අද. ඉතින් මට ගොඩාක් සතුටුයි උන්වහන්සේ මාව ආශිර්වාද කළා ඒ ආදරය මට ලබා දුන්න එක ගැන. ඔයාගේ පව් නිසා ජේසු කුරුසේ දුක් විඳලා මරණයට පත් වුණේ. ඉතින් ඔයාගේ පව් වලට ජේසු මිලයක් ගෙවලා ඉවරයි. ඉතින් ඒක නිසා ඔයා පව් ගැන තව වොරි වෙවි ඉන්න එක කරන්න ඕන දෙයක් නෙමෙයි. මොකද ජේසු ඔයාගේ මිල ගෙවලා ඉවර නිසා. ඉතින් පව් කරන්නේ නැතුව ජේසුස් වහන්සේ ළඟට වෙලා ඉන්න එක තමයි අපි කරන්න ඕන දේ. ඉතින් උදේ මම හැමදාම බයිබල් දිනපොත කියවලා ඒකෙන් එදා දවසේ උන්වහන්සේ මට උගන්වන දේ මම ওই විදිහට ලියනවා. ඉතින් බලන්න මං හවස යාඥා කරන්න පොත අතට ගනිද්දී මෙන්න මේ විදිහට මම ලියලා තිබුණා. ඉතින් මට උදේ එච්චර මතකයක් නෑ මම මේක ලිව්වා කියලා. හවස අපි පාපෝච්චාරණය කරලා ඇවිල්ලා ඒක බලද්දී ඒක මාර ලස්සනයි. ඒ දේව වචනයෙන්ම ජීවිතේ පොරවන්න පුළුවන් කියන එක දැන් ඔයාලට තේරෙනවනේ. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක ජීවත් වෙන්න අපි පුරුදු වෙමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආපහු හමු වෙනකන් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. අමතක කරන්න එපා. ජේසුට ගොඩාක් ආදරේ.